අද කතාව ජාත්‍යන්තර වාර්තා තියෙන ලෝකයේම කතා වෙන ලංකාවේ ආර්ථික පිම්ම. අපි දන්නවා ලංකාව කියන්නේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා අන්තිමට ජනතාව පාරට බැහැලා පාලනයේ හිටපු ගෝඨාභය රාජපක්ෂලව පන්නලා දාපු රටක්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් රට පාලනය කරපු රනිල් වික්‍රමසිංහලත් ලවක් දෙවක් නැතුව සල්ලි නාස්ති කරපු රටක්. ඒ දවස්වල කිව්වේ අපිට 2048 වෙනකන් පටි තද කරගෙන රට හදනකම් බලාගෙන ඉන්න කියලා. ඒ කතාව දැන් බොහෝ දෙනෙකුට අමතකයි. 2024 අගභාගයේදී මේ රටේ ජනතාව ගත්ත තීන්දුවෙන් අනුර දිසානායකලට රට බහර දුන්නේ වංචා දූෂණ නතර කරපු සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පොහොසත් රටක් හදන්නයි. ඒකනේ මේ ආණ්ඩුවට තියෙන ජනවරම දැන් අවුරුදු 2ක් වෙන්න එනවා. ඒ අවුරුදු 2කට ආසන්න කාලේ රට අභ්‍යන්තරයේ මුහුණ දුන්න දරුණුම ව්‍යසනය වෙච්ච දිට්වාසුලි කුණාටුවට මුහුණ දුන්නා. ඒත් එක්කම මැද පෙරදිග යුද තත්වයක් නිසා දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ දුන්නා. හැබැයි රටක් විදිහට අපි සියල්ල නිවැරදිව කළමනාකරණය කරගෙන ඉදිරියට ආවේ හරියට නැවියෙක් දරුණු සුලි කුණාටු මැද්දේ නිරුපද්‍රිතව ගොඩබිමට එනවා වගේ ඉතා දක්ෂ විදිහට ආර්ථිකය හසුරුවමින් කියන එක නම් කියන්නම ඕන. ඒක අපි විතරක් නෙවෙයි මුළු ලෝකයම දැන් විවිධ වාර්තාවලින් තහවුරු කරනවා. මෙන්න ඒකට අලුත්ම සාක්ෂිය තමයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ඊයේ පෙරේදා නිකුත් කරපු වාර්තාව. වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් වලට පස්සේ ලෝකයේ වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වෙනි ස්ථානයට ලංකාව ඇවිත් කියලා තමයි ඒ වාර්තා කියන්නේ. 2025 දී 37.3 ලෙස තිබුණු ලංකාවේ ආයෝජක සම්බන්ධතා ලකුණු මට්ටම 2026 වෙද්දී 43.67 දක්වා ඉහළ ගිහින් මේ වාර්තාවට අනුව අපි නැගී එන සහ සංවර්ධනය වන රටවල් 57ක් අතරින් ඉහළම කාණ්ඩයට එන්න සමත් වෙලා ඉවරයි. ණය ගෙවලා පොලියත් ගෙවලා පළමු මාස 6ට අයවැයෙන් රුපියල් බිලියන 197ක අතිරික්තයක් තියාගන්න සමත් උනේ දශක 5-6කට පස්සේ. මේ පළමු මාස 6ට අපනයන ආදායම ඩොලර් බිලියන 9ක් පන්නලා ලංකාවේ ආර්ථිකය පිම්මි ගණනින් ඉදිරියට එන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ මූල්‍ය ආයතනත් ෆිච් රේටින්ග්ස් වැනි මූල්‍ය දත්ත විශ්ලේෂණ ආයතනත් කියද්දී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත, හොඳම ආහාර දූෂණය අවම රටවල් සහ හොඳම පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම් වලිනුත් ලංකාව ඉදිරියෙන්ම ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ලංකාව අගය කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වාර්තා, මේ අදහස් සහ විශ්ලේෂණ හිතලු නෙමෙයිනේ, ලෝකයේම පිළිගත් දර්ශක. මේ ජයග්‍රහණ නිකන් ලැබුණේ නැහැ. පාලකයන්ගේ දැඩි මූල්‍ය විනය සහ රාජ්‍ය සේවයට ගලා යන ඒ සුපිලිපන් බවේ ආදර්ශය වගේම ජනතාව එක මිටට අමාරුම තත්වයන් අල්ලාගෙන හිටපු නිසායි මේක සිද්ධ වුණේ. ඒ කියන්නේ මේක අපි හැමෝගෙම සාමූහික ජයග්‍රහණයක්. ඒක තමයි 2024 දී ජනතාව වෙනස් කරපු නව දේශපාලන සංස්කෘතිය. මේ තත්වය තව ඉදිරියට වර්ධනය කරගන්න එක රටක් ලෙස අපි හැමෝගෙම වගකීමක් බව මතක් කරන්න ඕනේ.